Sayur name arthaya meya sagaraya apacha sayura වචනයෙන් පැවත එන සුන්දර නාමයකි. අර්ථය සංස්කෘතික පසුබිම ගැංබුරු ඥානය ඔහුට අනන්ත දැනුමක් සහ වටහා ගැනීමේ ශක්තියක් ලැබේවා යන ප්‍රාර්ථනය මෙහි. සායුර සීමා රහිත බැවින් ඔහුට විශාල හදවතක් උදාර අදහස් සහ අසීමිත දියුණුවක් හිමි වේවා යන ආශිර්වාදය මෙහි ඇත. සංසුන්කම සාගරය කුණාටු හමුවේ වුවද යටින් සංසුන්ව පවතිනසේ ජීවිතයේ අභියෝග හමුවේ කම්පා නොවන ස්ථාවර මනසක් ලැබේවා. සාරාංශය සයූල් යනු ගැංබුරු දැනුම අසීමිත දියුණුව සහ නොසැලෙන සංසුන්කම සහිත පෞරුෂයක් අත්පත් කර ගැනීමට කරන ප්‍රාර්ථනය. සදෙව් යන නම සත්ත සදෙව් යන පද දෙකක එකතුවකි. අර්ථය සංස්කෘතික පසුබිම සත්ත දෙව් දිව්‍යමය අදිවසය. මෙයින් අදහස වන්නේ දිව්‍යමය ගුණාංග. ශ්‍රේෂ්ඨ දිව්‍ය පුත්‍රයා උසස්ස ගුණාංගවලින් හා පින් ඇති කෙනෙකු ලෙස වැඩෙනවා යන්නයි. සත්ත ගුණැති දේවත්වය නිතරම සත්‍ය දිව්‍යමය ගුණාංග ඇති සෑම විටම සත්‍ය හා යහපත්කම අනුගමනය කරන පුද්ගලයෙකු. සෙනුක නමේ අර්ථය සෙනුක යන නාමය සෙන යන මූලයෙන් පැවතයි. සෙන යන්නේ මූලික අර්ථය නොසැලෙන බලය හෝ රණකාමී ශක්තිය හා සම්බන්ධ වේ. නමුත් එහි ව්‍යවහාරික අර්ථය වඩාත් යහපත් ගුණාංග කෙරෙහි යොමු වේ. සෙන හැකියන්නේ මූලික අර්ථය බොහෝ විට සෙන යන අර්ථය දෙන සෙන යන වදනින් බින්දියන බැවින් සෙනුක යනු ආදරය කරුණාව සහ සෙනෙහස පිරිපුන් පුතකු වේවා යන ප්‍රාර්ථනාවයි. ශ්‍රේෂ්ඨත්වය ඇතැම් විට සේනාධිනායක යන අදහස දෙන සේන යන පදයෙන්ද මෙය සම්බන්ධ වේ. ඊට තත්‍ය ශාන්ත බව බුදු දහමේ උසස් ගුණාංගයක් වන ශාන්තිය නමින්ද මෙය අර්ථ දැක්විය හැකිය. අන්නයට සැනසීම ගෙන දෙන සංසුන් චරිතයක් ඔහුට හිමි වේවා. ආදරයෙන් හා කරුණාවෙන් පිරිපුන් ගුණාංග දෙන ශක්තිය සහ ශාන්ත බව හිමි පුතකු වීමට කරන උතුම් ප්‍රාර්ථනාවකි. ඉදුවර යන නාමය ඉන්දු සහ වර යන පද දෙකක සංයෝගයකි. ඉන්දු සඳ මේ අදහස් වෙන්නේ සඳ චන්ද්‍රයා හෝ දීප්තිය යන්නයි. වර ශ්‍රේෂ්ඨ විශිෂ්ට උතුම් මේ අදහස් වෙන්නේ වරය විශිෂ්ට බව හෝ උතුම් බව යන්නයි. එබැවින් ඉදුවර යන්නේ මූලිකාර්ථය සඳේ වර උතුම් සඳ පිරිසිදු සහ දීප්තිමත් පුතෙකු වේවා යන ප්‍රාර්ථනයයි. නිල් මානෙල් ඉන්දිවර යන නාමය තවත් රූපයක් වන අතර පිරිසිදුකම පිබිදීම සහ අලංකාරය සංකේතවත් කරයි. පිරිසිදුකම සහ දීප්තිය සඳේ පිරිසිදු දීප්තියමෙන් ඔහුට පිරිසිදු සිතක් නිර්මල චරිතයක් සහ ගුණවත් බව හිමි වේවා යන ආශිර්වාදය මෙහි ඇතේ. ශාන්ත බව සඳ එළිය පෘථිවිරත සැනසීම ගෙන දෙනසේ ඔහුද අන් අයට සැනසීම සහ සතුට ගෙන දෙන ශාන්ත පුද්ගලයෙකු වේවා. උතුම් ගතිගුණෙන් ඔහුගේ ජීවිතය උතුම් ගතිගුණ වලින් පිරි සාර්ථකත්වයට පත්වේවා යන ප්‍රාර්ථනාව දනවි. ලෙහාන් යන නාමය ලෙහා යන මූලයෙන් පැවතෙයි. එහි මූලික අර්ථය සෙනෙහස බැඳීම සහ ඇල්ම යන්නයි. අර්ථය සහ සංස්කෘතික පසුබිම මනස නිදහස් කරනා. දිගුස්වරය ඇත්තැම් විට ලිහා හැරීම යන අර්ථය දෙන ලෙහා යන පදය ප්‍රබලවගෙන ඒ. එසේනම් ඔහු අන් අයගේ දුක්කම්කටොළු ප්‍රශ්න සහ ගැටලු ලිහා නිදහස් කර දමන සැනසීම ගෙන දෙන දක්ෂ පුද්ගලයෙකු වේවා යන්න ප්‍රාර්ථනය කරයි. ප්‍රියජනක තැනැත්තා ඔහුට නිරන්තරයෙන් ආදරය
සෙනෙහස සහ කරුණාව ලැබේවා. ඔහුගේ ක්‍රියාකලාපය නිසා අන් අයගේ සිත බැඳ තබාගන්න ප්‍රියජනක පුතෙකු වේවා. මෙම නාමය තාලය මනාවට ශාන්ත සහ මෘදු ස්වභාවයක් ගෙන දෙන අතර එය බෞද්ධ සංස්කෘතියේ අගය කරන ගුණයකි. ලෙහාන් යනු සෙනෙහස දිනාගන්නා අන් අයගේ ප්‍රශ්න විසන්දා සහනය ගෙන දෙන මෘදු හා ශාන්ත ගති ඇති පුතෙකු වීමත කරන ප්‍රාර්ථනාවකි. සුවහස් යනු සූ යහපත් පිරිසිදු සහ වහස් අහස අවකාශ යන උතුම් පද එක්වීමෙන් සැදුනකි. ඔහුගේ චරිතය සැමදා පිරිසිදු අහසක් මෙන් නිර්මල වේවා. සීමාමායිම් නැති අවකාශයමෙන් ඔහුගේ දැනුමද ජීවිතයද අසීමිතව විහිදේවා. අහසේ උසස බවමෙන් ඔහුට ඉතා උසස අරමුණු සහ ශ්‍රේෂ්ඨ සිහින හිමිවේවා. ඔහු අවට සිටින සැම දෙනාටම යහපත් ආලෝකයක් සහ සැනසීමක් ගෙන දෙන ශුභවාදී පුතෙකු වේවා. සුවහස් යනු නිල්වන් අහසමෙන් සදාකාලික පිරිසිදු බවින් යුත් අසීමිත දියුණුවක් කරා යන උසස අභිලාෂයන් සහිත ලෝකයට සැනසීමක් ගෙන දෙන පුතෙකු වීමත කරන උතුම් ආශිර්වාදයකි. කනිල්ක් යන නාමය සාමාන්‍යයේ රන්වන් පැහැය. දීප්තිය හෝ ආලෝකය යන අරුත් මෙහි ගෑබ් වී ඇත. ඔහු රත්රන් මෙන් වටිනා කෙනෙකු වී සැමත ආලෝකය සපයන දීප්තිමත් චරිතයක් ඇති පුතෙකු වේවා. මෙම නම ඉතාමත කන්කලු ඇසීමත ප්‍රියවන අතර එයින් අදහස් වන්නේ ඔහුට ඉතාම ආකර්ශනීය පෞරුෂයක් සහ සැමගේ සිත දිනාගන්නා සුළු ගතිගුණ හිමි වේවා යන්නයි. ඔහුගේ පැමිණීම පවුලටත් ලෝකයටත් ශුභවාදී බව සතුට සහ වාසනාව ගෙන දෙන පුතෙකු වේවා. කාව්‍යාත්මක සාරාංශය කනිල්ක යනු රන්වන් ආලෝකයන් දැබලන සෙනෙහස දිනාගන්නා ආකර්ශනීය පෞරුෂයකින් යුත් සෑම විටම ශුභවාදී බව සහ සතුට රැගෙන එන පුතෙකු වීමත කරන උතුම් ප්‍රාර්ථනාවකි. දම්යුත්ත යන නාමය දම් සහ යුත්ත යන ඉතා වැදගත් පද දෙකක සංයෝගයකි. දම් ධර්මය මෙයින් අදහස් වනේ ධර්මය, ධාර්මික බව, සත්‍යය හෝ නිවැරදි මග යන්නයි. යුත් යුක්ත වූ මෙයින් අදහස් වනේ සම්බන්ධ වූ ඇති හෝ යුක්ත වූ යන්නයි. එබැවින් දම්යුත්ත යන්නේය සමස්ත අර්ථය ධර්මයෙන් යුක්ත තැනැත්තා. ඔහු ධර්මයට අනුව ජීවත් වන, සත්‍යය රකින සහ ධාර්මික කටයුතු පමණක් සිදු කරන පුතෙකු වේවා. නිවැරදි මගගත් තැනැත්තා ජීවිතය සියලු තීරණ යුක්තියෙන් සහ ප්‍රඥාවෙන් ගෙන නිවැරදි මාර්ගය ගමන් කරන පුතෙකු වේවා. ගුණධර්ම සම්පන්න තැනැත්තා සදාචාරය, ගුණවත්කම සහ උතුම් ගතිගුණ නිරන්තරයෙන් ආරක්ෂා කරන පුතෙකු වේවා. දම්යුත්ත යනු ධර්මය ආලෝකයෙන් ජීවිතය සරසා ගන්නා, යුක්තිය, සත්‍යය සහ ධාර්මික බව යන උතුම් ගුණාංග වලින් සපිරි ලෝකයට ආදර්ශයක් වන පුතෙකු වීමිත කරන ඉතා බලවත් ආශිර්වාදයකි.